goal. හරිම කියුට්ස්. අද මට නිින්ද ගියා guys. කීයටද හලුවා කෝල් කරේ? 6 ඉඳන් කෝල් කරනවා මම. 6 ඉඳලා හදාගෙන ඉන්න මට 6 ඉඳලා අද 7යි ගානනේ මම ගන්න. මේ වෙනකන් නිින්ද ගියා මගේ මේ අස් ඔක්කොම ඉදිවිලා තියෙන හිතනවා. කරන vlogs තමයිනේ. හරි ලස්සනට එනවා. මගේ ආදමට අපි කරන එක අන්තර මෙහෙම කියවන්න කියලා. ඒ කියන්නේ ඒක අර පැට්‍රිකල් කියන එක ලස්සනයි කියලා දෙනවා. අපි try කරමු. එනම් මේක try කරමු. මම ආසම අපි දෙන්න මෙහෙම ගන්න කැරි ලස්සනයි. ෆයිනලි. කොච්චර කාලෙකින් හලක් ප්ලෑන් කරන්නේ කොහොමද? අන්තිමට චාමි එන්නම වුණා. නේද අපි ප්ලෑන් කරලා තිබුණේ. Hello everyone. After long time vlog එකක් කාලෙකින් ගෙනාවේ. මේකත් අපි ගිහිල්ලා ඇත්තටම ගියේ ඒප්‍රිල් වල නිව් එකකට කලින්. හැබැයි දැන් වෙසකුත් ඉවරයි. මාසෙකටත් වැඩි පොඩ්ඩක් පරක් වුණා. මොකද පොඩි ඉෂුස් වගේක් වුණ නිසා. Anyway, මම අල්ලට vlog එකක් ගෙනාවනේ. අපි බලමු මේ කොහෙද යන්නේ කියලා. ඔයාලා දැනට මම දන්නවා. මම මැදදී edit කරන්න පටන් ගත්තේ අර ටිකේ මං හිතුවා කතා කරන ඒවා real ඒවා පුළුවන් තරම් ඔයාලට vlog එකකින් අහන්න දෙන්න. මොනවද අපි කතා කරන්නේ? කොහොමද අපි යන්නේ? හැමදේම vlog එකේ ඉස්සරහට බලන්න පුළුවන්. එහෙනම් බලන් ඉන්න අපි මොනවද කරන්නේ කොහොමද යන්නේ කියලා. දැන් නම් අපි මේ යන්නේ ට්‍රේන් එකට යන්න. අපි ඇත්තටම මුලින්ම හිතාගෙන හිටියේ මාකුඹුරෙන් හයිවේ එකේ දාලා ගාල්ල යන්න. හැබැයි තව ඔයාලට සර්ප්‍රයිස් එකක් තියෙනවා vlog එකේ ඉස්සරහට. අන්න එයා නිසා හැබැයි ඔයාලා thumbnail එකෙන් දැකලා ඇති කවුද මේ සර්ප්‍රයිස් එක කියලා. සෝ මම මේවම කියන්නම්. ශාමි නිසා අපිට යන්න උනා ගෝල් ෆෝට් එකට. මොකද එයාට දුරයි හයිවේ එක. ඉතින් අපි යනවා දැන් එයාව හම්බෙන්න. එයා ලංකාවට ආවට පස්සේ මට හම්බෙන ෆස්ට් ටයිම්. එයා තාරව හම්බෙන්න ගිහින් තිබ්බා. හැබැයි මාව හම්බෙන්න ටයිම් එයාට මදි වෙලා තිබ්බා. සෝ ඒකත් එක්ක මං එයාව දකින ෆස්ට් ටයිම් මේ අවුරුද්දකට පස්සේ අපි දෙන හම්බෙන්නේ. Hi. අර දැක්කේ නෑ අයියේ සෙල්ෆි එකක් ගමුද? ඔයත් එක්ක නෙවෙයිලු කාලිකේ අයියෝ දේ බැන්න බැනිල්ල එහෙම අප නැති වෙන්න බැන්නනේ අයියෝ තමයි අල්ලගන්නේ අනේ පැන් මම නිදි නෑ හලෝකලෝ කූද හිටියා. හලෝ දවස් දෙකකට දවස් දෙකක ආදරේ කොහෙද යන්නේ? එහෙමද? ඕලා දෙන්නේ නම් ඉතින්. මෙයා නම් මේ චාමියාකි බලන්න බැරිකමට හලෝ එන්න හදන්නේ. ඔව් අවුලෙන් ඉන්නේ මෙතන මම යන්නේ. පේනවන්නේ රියල් වොයිස් එකේදී පොඩ්ඩක් ටකරන් කටහඬක් තියෙන ගණන් ගන්න එපා. අපි දැන් ගෝල් ෆෝට් එකේ ඉන්නේ. අපි යන්නේ මේ ට්‍රේන් එකේ ටිකට්ස් ගන්න. මම පොඩ්ඩක් මේගලව දන්නේ කෙනා වගේ එකගෙන ගියා. බදුල්ලේ ට්‍රේන් වලට ටිකට් ගන්න දැනට මට පොඩ්ඩක් පැටලුණා එතන. ඊට පස්සේ අපි හරි තැන හොයාගෙන දැන් මේ අපේ ට්‍රේන් එක එනකම් බලන් ඉන්නවා. මේ දෙන්න ඇත්තට මෙතන ඉඳලා තියෙන ට්‍රේන් එකට මාව තල්ලු කරලා හරි මේ සීට් එකක් අල්ලගන්න. මේ හැබැයි ඒක හරි ගියේ නෑ. කොහොමදත් අපිට සීට් එකක් හම්බුන්නේ නෑ. බලන්නකෝ අපි ඉස්සරහට කොහොමද යන්නේ කියලා. ට්‍රේන් එකේ ආව මෝඩකම කියලා හිතුණා. මම මුලින්ම මේ දෙන්නට ඔක කියද්දි කිව්වා නෙගටිව් මයින්ඩ් සෙට් එකේ හිතන්න එපා. පොසිටිව් හිතන්න. අපි දැන් කොහොම හරි මේකේ යන්න ඕනේ එහෙම කියලා. සෝ අපිට යන්න ඕනේ හිටගෙන. අවුලක් නෑ. ඉතින් කොහොම හරි අපි ගියා. පොඩ්ඩක් ටයර්ඩ් වුණා. ට්‍රේන් එකේ හිටගෙන යද්දි මොකද මාරම ක්‍රවුඩ් එකක් හිටියා. කියා ඉතින් මේ විදියට තමයි ට්‍රේන් එකේ මට හම්බුණා අර අයිනම දොර ළඟ හිටගෙන යන පොඩ්ඩක් ඒක නිසා ඕකේ මේ දෙන්නගේ මොන පේනවනේ දැක්කම ඔයාලට කොහොමද ඒ දෙන්න ගිහින් තියෙන්නේ කියලා. අපි විතරක් නෙවෙයි ට්‍රේන් එකේ ගියපු හැමෝම මාරම අමාරුවෙන් ගියේ. මං හිතන්නේ හැමෝම හිටගෙන පොඩි බබාලා වරගෙන යන අයත් හිටගෙන ගියේ. එච්චරටම ක්‍රවුඩ් එක. මොකද නිව් එකට ගෙවල් වලට යන අයත් එක්ක තමයි අපි මේ මං හිතන්නේ ගියේ. මොකද පරණ අවුරුද්ද හෙට කියලා අපි මේක ගියේ මට නෑ අපි මේක ගියේ 11 වෙනිදා.
එතකොට 12 වෙනිදා ක්‍රවුඩ් එක ඊට පස්සේ මේ මෙතන වෙන්නේ කට්ටියක් හොඳටම බනිනවා නගින්න දෙන්නේ නැහැ ට්‍රේන් එකට ප්ලැට්ෆෝම් එකේ ඉඳලා මේ තව ගර්ල්ස්ලා දෙන්නෙකුයි ඒගොල්ලන්ගේ තාත්තයි ඇත්තට මම හිතන්නේ අර දොරේ ගියේ. එතන නම් මටත් ටිකක් කේන්ති ගියා. මොකද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක යද්දී අපිට කියන්න බෑ ඔයාලා නගින්න එපා ඉඩ නෑ එහෙම කියන අයිතියක් මන් නම් කියන්නේ නැහැ කියලා. anyway කට්ටිය ඉතින් රණ්ඩු කර කර ගියා. ඒ අත්ති චාමිට සීට් එකක් හම්බුණා. මට බැරිම දැන මම අර බෑග් එක බිමින් තියලා බෑග් එක උඩ ටිකක් ඉඳගෙන ගියා. එච්චරටම මහන්සි. මොකද මේ පොඩ්ඩක් අර මං උදේත් vlog එකේ කිව්ව එකයි මගේ මූණන්ත කිදිමෙලා කියලා පොඩ්ඩක් සනීප නැතුව හිටියේ. තාරටත් සනීප නෑ. යාටත් එම්බිරිස්සාව. චාමිටත් ටයර්ඩ් හොඳට. මොකද එයා ලංකාවට ආපු දවසේ ඉඳලා මේ වෙනකම්ම ඇවිදලා හිටියේ. ඒවත් එක්ක කොහොම හරි ඉතින් අපි එහෙමයි කියලා ට්‍රිප් එක නොගිහින් හිටියේ නෑ. මොකද ගාල් යන්න අපි ප්ලෑන් කරන්නේ මං හිතන්නේ දැන් අවුරුද්දකටත් වැඩි. තාරයි මමයි සෑහෙන කාලෙක ඉඳලා ප්ලෑන් කරාට අපිට යන්න හම්බුනේම නෑ. ඒ කියන්නේ හෙට යනවා කියලා ප්ලෑන් කරලා ඉඳලත් ඒක පෝස්ට්පෝන් වෙච්ච ටයිම්ස් තිබ්බා. ඒකත් එක්ක අපිට යන්න හම්බුනේම නෑ. මෙතන නම් වෝගාලා මොන හරි කියවනවා. vlog එක ගැන හරි මොන හරි මට හරියටම අයිඩියා ගන්න කියව අපි ගියා ටිකක් අර ටයර්ඩ් කියන එක නම් උපරිමයි මේ ටයිම් එකේ. මං කිව්වේ චාමිට සීට් එකක් හම්බුණා කියලා. මෙතන තමයි යාට සීට් එක හම්බුනේ. අපි ඇත්තටම එක්සයිට් වෙලා ඉන්නේ. අනිත් අත් හිටගෙන ඒගොල්ලොත් බල නම් මොනවද මේ වීඩියෝ කරන්නේ කියලා වෙන්නේ නැති. ඊට පස්සේ අපි මෙතනින් එක්සිට් වුණා. ගාල් ෆෝට් එකකින් තමයි මේ සෝරි ගාල් ෆෝට් නෙවෙයි ගාල් මේ රේල්වේ ස්ටේෂන් එකකින් අපි මෙතන බැස්සා. ඊට පස්සේ අපිට හොඳටම බඩගිනි. කවුරුත් මොකුත් ඒ කියන්නේ උදේ කෑම ගැන කවුරුත්ම කතා කරලා තිබ්බ නැහැ. කාටවත් මතක් කළත් නැහැ. තාරට මතක් වුණා කියලා කිව්වා. හැබැයි උදේ අපි 12ට බහලා තියෙන දැක්කනේ ටයිම්ස් බලන්න බලන් ඒ දෙන්නත් එක්ක යද්දී. ඊට පස්සේ අපි මෙතනින් රෝල් එකක් ගත්තා. මේ රෝල් එක හරිම රසයි. මට දැන් මතක් වෙද්දිත් ආසයි බඩගින්න ඉන්නේ මම මේ වෙලාවේ ඩබ් කරද්දී. ඒකත් එක්ක මම මේ කන්නාස හිතුණා. ඒක ඇත්තටම රසයි. අපි ඊට පස්සේ රෝල්ස් කාලා පික්මී එකක් දාගෙන යන්න තමයි ලෑස්තුනේ. සෝ ඔයාලත් කොළඹ ඉඳලා ගාල් ගියොත් මේ රෝල් එක try කරලා බලන්න. ඊට පස්සේ අපි මෙතනින් පික්මී එකක් දාගෙන යන්නේ අපි ඉන්න හොටෙල් එකට. අපි එනං එතෙන්ට යමු. මේ තියෙන්නේ අපි නැවතිලා ඉන්න හොටෙල් එක. මේකේ නම ದಿ මොඩා බුටික්. මෙතන ඇත්තටම highly recommended service එක. එතකොට හැමදේම අපි එක්ස්පෙක්ට් කරාටත් වඩා ගොඩක් හොඳට හැමදේම තිබ්බා. මේ අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක it's so yummy. ඒක මට මේ වෙලාවෙත් මතක් වෙනවා. ඒක මාරම fresh. මේ පපාය ජූස් එකක් තියෙන්නේ. ෆ්‍රෙෂ් ජූස් එකක් හම්බුනේ. ඒගොල්ලෝ එතනමයි ඒක හදලා දෙන්නේ. ඒ කියන්නේ ෆුඩ්ස් ඔක්කොම ඒගොල්ලෝ එතන හදන්නේ. ගොඩක් රසට ගොඩක් හොඳට තිබ්බා. මේ නම් මෙතන මේ වෙලාවේ මේ දෙන්න ෆොටෝස් ගන්නවා. මට නම් ඇත්තටම ගොඩාක් ටයර්ඩ්. මට ඕනනේ හොඳ වොෂ් එකක් දාලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න. ඒ වෙද්දි අපිට මේ චෙකින් ටයිම් එකට කලින් අපි ගිහිල්ලා තිබ්බ නිසා පොඩි වෙලාවක් ඉන්න ඕන. මේ තියෙන්නේ අපේ රූම් එක. මම ඔයාලව රූම් ටුවර් එකක් එක්කයි යන්නම්. ඇත්තටම ගොඩක් ලස්සනයි එතන. ඔයාලත් ගාල් ගියොත් අනිවාර්යෙන් මෙතෙන්ට යන්න. මෙතන ඇත්තටම හොඳයි. රෙකමන්ඩ් කරන්න පුළුවන් සිටුේෂන් එකක් තියෙනවා. බලන්නක කොහොමද කියලා හොටෙල් එක. එතන ලස්සනයි. රූම් එක හරිම ස්පේසස්. හොඳට ඉඩ තිබ්බා. එතකොට මෙතන මිරර් එක, බෙඩ් එක, ඊට පස්සේ එහා පැත්තේ තව සිංගල් බෙඩ් එකක් තියෙනවා. ඊට පස්සේ අපි යමු වොෂ්රූම් එක බලන්න. වොෂ්රූම් එකේ තව ෆැසිලිටිස් හැමදේම වගේ තිබ්බා. සෝ හොට් වෝටර්, එතකොට පූල් ඇක්සස්, තව මොනවද වයිෆයි, ඒ හැමදේම මෙතන තිබ්බා. එතකොට ඔයාලත් ලස්සන හොටෙල් එකක් බලනවා නම් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔයාලට පුළුවන් මේ හොටෙල් එකට යන්න. ඔයාලට මේකේ ප්‍රයිසස් දැනගන්න ඕන නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නෙවෙයි කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්නම්. මොකද මට හරියටම ප්‍රයිසස් ටික දැන් මතක නැහැ. තාරා තමයි ප්‍රයිසස් ටික යාට තමයි හොඳටම මතක. මම එයාගෙන් හරියටම අහලා ප්‍රයිසස් ටික දාන්නම්.
දැන් අපි රෙඩි වෙලා ඉන්නේ ගෝල්ෆ් ආට් එකට යන්න. මේ වෙලාවේ නම් මම මොකක් හරි දෙයක් හොයනවා. ඒ දෙනත් කියන්න අනිත් එක ටිකක් පරක් වෙලා තිබ්බ නිසා අපි ඉක්මනට යන්න හදන්නේ. මොකද ලයිට්ස් අඩු වුණොත් ඒ කියන්නේ ඉර එළිය බැස්සොත් අපිට ෆොටෝ එකක්වත් ලස්සනට ගන්න වෙන්නේ නැති හින්දා බලමු අපි ගෝල්ෆ් ආට් එකට ගිහිල්ලා මොනවද කරන්නේ, මොනවද කෑවේ, අපිට අපි හිතපු හැමදේම කරන්න පුළුවන් වුණාද? අපි බලමු vlog එකේ ඉස්සරහට. මෙතන නම් පොඩි බෑඩ් ඉන්සිඩන්ට් එකක් වෙනවා. අපි තුන්දෙනාටම දොර ලොක් කරගන්න බෑ. තුන්දෙනාම try කරනවා but තුන්දෙනාටම දොර ලොක් කරගන්න බෑ. ඒකත් එක්ක ඒ දෙන්න පහලට ගිහිල්ලා එක්කෙනෙක්ව එව්වා. ඊට පස්සේ යට කියලා ලොක් කරන් මම දැන් පහලට යනවා. ඔර දෙන්න පහලට ගියා. මට හොයාගන්න බැරුණා මේ ලොක් කරලා දැන් මම යනවා පහලට. ඊට පස්සේ අපි තුන්දෙනා මෙතනින් තව ටුක් එකක් ගත්තා. තව ටුක් එකක් නෙවෙයි ටුක් එකක් ගත්තා. ගෝල්ෆ් ආට් එකට යන්න. මං කියවනේ අපි තුන්දෙනා හම්බුනේ ගොඩාක් කාලෙකින්. සමහර යාළුකම් තියනවා අපි හැමදාම හම්බෙන්නේ නැහැ. හැබැයි හැම වෙලේම කතා කරන්නෙත් නැහැ. හැබැයි මේ බොන්ඩ් එක ගැන මට කියන්න එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ. මගේ ඉනර් සර්කල් එකේ මිනිස්සු හරිම අඩුයි. කම්ෆර්ටබල් විදිහට අනේ මට ඒක එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි මගේ ඉනර් සර්කල් එකේ ඉන්න මිනිස්සුන්ට මම ගොඩාක් ආදරෙයි. එතකොට මම ඒ ආදරය කරන අය අතරින් මේ දෙන්නත් මට ඉන්න ක්ලෝස්ම ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක් අපි තුන්දෙනා සමහර චූටි දේවල් වලට මම හිතන්නේ වැඩිපුරම හැබැයි රණ්ඩු වෙන්නේ මමද කොහෙද? මොකද කොයි සෙට් එකෙත් මට තමයි වැඩියෙන් කේන්ති යන්නේ. අර තුන්දෙනෙක් ඉති කොහොමත් එහෙමනේ. තාරා තමයි දෙපැත්තම බැලන්ස් කරන්න try කරන්නේ. කියන්නේ නෑ මේක රණ්ඩු වෙන්න ඕනේ. අපි කොහොම හරි මේක ඉවසමු කියලා කියන්න try කරන්නේ එයා. එතකොට චාමි එයාගේ තියෙන වෙනම side එක මගේ තියෙන්නේ opposite side එක. එතකොට අපි දෙන්නම බැලන්ස් කරන එක තමයි තාරා ගොඩක් වෙලාවට කරන්නේ. anyways අපි තුන්දෙනාට හරිම ආදරෙයි. හැබැයි චූටි දේවල් හැමෝම අතර තියෙනවා නේද? මං හිතනවා ඔය දෙන්න vlog එක බලනවා නම් මං ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි. thank you so much. මෙච්චර කාලයක් මාත් එක්ක හිටියට ඉස්සරහටත් මාත් එක්කම ඉන්න. හිටිය නැද්දත් මං ඔය දෙන්නට වද දෙනවා. කොහමරි ඔය දෙන්නත් එක්කම ඉන්නවා. මං එහෙම කිව්වේ මාත් එක්ක ඉන්නක එච්චරම ලේසි නැති නිසා. මොකද පොඩ්ඩක් අනේ මාත් එක්ක ඉන්න මං හිතන්නේ මං ගැන හොඳට දන්නවා කියලා මං හිතනවා. මගේ ග්‍රම්පි මෝඩ්ස් තියෙන වෙලාවට මාව මැනේජ් කරන්න මගේ වටේ ඉන්න අය ගොඩාක් වෙලාවට දන්නවා. මම මගේ vlogs වලින් ඉස්සරහට මගේ අනිත් යාළුවන්වත් තාලට පෙන්නන්නම්. මේ දෙන්නවම මං හිතන්නේ නෑ චාමිව කලින් vlogs වල ඔයාලා දැකලා නෑ. හැබැයි මගේ ඩුබායි vlogs වල චාමිව ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඉස්සරහට. මම ඒවා එඩිට් කරලා ඉක්මනට අරගෙන එන්නම්. මේ වෙද්දී අපි ඉන්නේ ගාල් වල මේ වෙලාවේ මං හිටියේ ගොඩාක් සතුටින්. මොකද ගෝල්ෆ් ආට් එකට එනවා කියන එක අපි තුන්දෙනා ගොඩක් කල් ඉඳලා ප්ලෑන් කරලා තිබ්බ දෙයක්. sorry තාරායි මමයි ගොඩක් කල් ඉඳලා ප්ලෑන් කරලා තිබ්බ දෙයක්. ඉතින් ඒකත් එක්ක ෆයිනලි අපි ගෝල්ෆ් ආට් එකට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ අපි කියා මොන හරි කන්න. මොකද අපි හොඳටම බඩගිනි හිටියේ. අර රෝල් එක විතරයි කාලා තිබ්බේ. ඊට පස්සේ හම්බුන ජූස් එකයි ඊට පස්සේ මොකුත්ම නැහැ. ඒකත් එක්ක අපි මුලින්ම යමු කියලා කතා කරගත්ත මොනවා හරි කාලා ඉන්න. මොකද හොඳටම බඩගින්නේ හිටපු හින්දා. දැන් අපිත් එක්ක ඔයාලත් යමු මොනවා හරි කන්න. ඊට පස්සේ අපි මේ කැෆේ එකට ගියා. මේ කැෆේ එක නම් අපි මං හිතන්නේ තාරා තමයි කැෆේ එක හොයාගෙන තිබ්බේ. මෙතන කාපු ඒවා නම් මොකොත්ම වීඩියෝස් නැහැ මං හිතන්නේ. මං ඔයාලට මෙනු එක පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙනු එක. හැබැයි ඒක හොඳටම පේන්නේ නැහැ. ඒක පොඩ්ඩයි තියෙන්නේ. ඔයාලත් මෙතෙන්ට ගිහිල්ලා බලන්න කොහොමද කියලා. මට රේට් කරන්නවත් ඉතින් නැහැ. එතන වීඩියෝස් මොකුත්ම නැහැ. මේ ගත්ත ටික විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි එතනින් කාලා ගෝල්ෆ් ආට් එකේ පොඩක් ඇවිදින්න ගියා. ඒ ගිහිල්ලා හැබැයි මේ වෙලාවේ අපිට අර ගොඩාක් දුර ඇවිදින්න අමාරුයි. හොඳටම රස්නේ. ඒක නිසා හැබැයි අපි අවුව ගැන හිතන්න නැතුව පුළුවන් තරම් අර ඇවිදින්න තමයි try කරේ. මොකද ටයිම් එක නැති නිසා. මේ වෙද්දිත් මට මතක විදියට හවස 4:00ට වගේ ඇති ටයිම් එක. ඉතින් ඒකත් එක්ක අපි මේ ඇවිදගෙන යනවා ලස්සන ස්ට්‍රීට් එකක් හොයාගෙන අපිට ෆොටෝස් ගන්න.
ඒ ටයිම් එකට කොච්චර අවුව තිබ්බත් කොච්චර රස්නේ වුණත් ගෝල්ෆ් ආට් එක නම් හරිම ලස්සනයි. මට ආයිත් යන්න ආසයි ඒ තරම් ගෝල්ෆ් ආට් එක ලස්සනයි. එනිවේස් ඊට පස්සේ අපිට ආයිත් පොඩ්ඩක් බඩගිනි. මොකද අපි අතරින් කෑවේ මට මතක විදිහට පිට්සා එකක් විතරයි. ඉතින් ඒකත් එක්ක අපිට හොඳටම බඩගිනි හිටියේ තව මොන හරි කන්න ඕනි කියලා. ඒක නිසා අපේ චාමී තාරයි ගොඩක්ම කැමති ඉන්දියන් ෆුඩ්ස් වලට. ඒකින්ද අපි ගියා මෙතන ඉන්දියන් මොකක් හරි ෆුඩ්ස් තිබ්බ තරම් මට ඒකේ හරියටම නම මතක නැහැ මොකද්ද කියලා. මෙතනින් අපි බිරියානි එකකුයි සීෆුඩ් රයිස් එකකුයි ගත්තා. තව ලයිම් ජූස් ගත්තා. ඒක අරගෙන කාලා දැන් අපි යන්න හදන්නේ ෆොටෝස් ටිකක් ගන්න. හැබැයි මේ වෙද්දි වෙලාව 6ට වගේ ඇති. ලයිට්ස් ටිකක් අඩුයි ඒ ටයිම් එකේ. අපිට ඕනුනේ ටිකක් හරි ලස්සන ෆොටෝස් එකක් දෙකක් හරි ගන්න. ඒ වුණාට අපිට එහෙම ගන්න බැරි වුණා. මොකද ඒත් එක්කම වැස්සක් පටන් ගත්තා. වැස්සට පස්සේ පොඩ්ඩක් වටපිටාව අඳුරු වෙලා තිබ්බේ. ඔයාලට පේනවා තියෙන විදිය. ඒත් හැබැයි ෂූට්ස් එහෙම කරන්න ආවා එනම් කරා. මාරම ලස්සනයි ගෝල්ෆ් ආට් එක. මම ෆෝට් එකේ මෙතනින් යාට කතා කරන්න නැතුව ඉන්නම්. ඔයාලා බලන්න කොහොමද කියලා හරිම ලස්සනයි. ගිහිල්ලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම යන්න. ලොකුවට ගන්න උනේත් නැහැ. මට ලොකු වමනාවක් තිබ්බා කිසි කැෆේ එකට යන්න. මේ ටයිම් එකේ අපිට එතන හොයාගන්නත් බැරි වුණා. ඊට පස්සේ අපි ඩිසයිඩ් කරා අපි දැන් යන් කියලා අපේ හොටෙල් එකට. මොකද මේ වෙදි ටිකක් රෑ වෙලා තිබ්බ නිසා අපි ෆුඩ් සිටි එකට ගිහිල්ලා අපිට බඩ වගයක් ගන්න තිබ්බා. මොන හරි කන්න දේවලුත් එක්ක අපි කෑමයි ඒ ඕන දේවල් ටික අරගෙන පික්මි එකක් දාගෙන ගියා. පික්මි එකෙත් පොඩි ඉන්සිඩන්ට් එකක් වුණා. මේ ලොකේෂන් එක ඒ කියන්නේ පික්මි ලොකේෂන් එක පෙන්නපු පාර වැරදි පාරක ගිහිල්ලා අපිට පොඩි වටයක් ගිහිල්ලා බ්ලා 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 අපිට ඉතින් හොයාගන්න බැරි වුණා පාර. ඒකත් එක්ක සෑහෙන වෙලාවක අපි පික්මි එකේ හිටියා. මොකද ගෝල්ෆ් ආට් එකේ ඉඳලා හොටෙල් එකට තිබ්බේ කිලෝමීටර් එකක් වගේ. හැබැයි අපි ඊට වඩා ගොඩාක් දුර ගියා ඒ ලොකේෂන් එකේ ඉෂුව එකත් එක්ක. හොටෙල් රූම් එකට ආවා. ඇවිල්ලා අපි චේන්ජ් කරගෙන මොනවද කරේ කියලා බලමු. අපි හොටෙල් එකට ආයි එද්දි මේ විදියට තමයි තිබ්බේ. අපි ඇත්තටම මෙහෙම මුකුත් ලොකුවට අර අස් කරන්න මේවා කරලා ගියේ නැහැ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් නයිට් විව් එක කොහමද කියලා බල්කනි එකකින් එළියේ. බීච් එක නම් හරිම ලස්සනට පේනවා. මේ තියෙන සී වීව් එක. වොෂ් දාලා කෑම කාලා චාමී තාරයි නම් එළි වෙනකම්ම වගේ හරගෙන හිටියා. හැබැයි මම අර ඔයාලට උදේ කිව්වා වගේ මම පොඩක් අසනීපෙන් හිටියේ. ඒකත් එක්ක මම එහෙමම නිදාගත්තා. ගොඩාක් ටයර්ඩ් වෙලා හිටපු හින්දා. අපි යමු මෝර්නින් විව් එක මොන වගේද කියලා බලන්න. මං හිතන්නේ හොඳටම වැස්සා ඊට කලින් දවසේ. හැබැයි වැස්සක්වත් මට නම් මතක නෑ. මං හොඳටම නිදාගත්තා. ගොඩාක් මහන්සියෙන් තිබ්බේ. ඊට පස්සේ මහන්සි ගතිය ඔක්කොම නැති වුණා. මං හොඳට නිදාගත්තේ හින්දා. නිදාගෙන නැගිටිද්දිත් අපි හොඳටම පරක්කුයි. මොකද බ්‍රෙක්ෆාස්ට් එක පහල රෙඩි කරලා තිබ්බේ මේ වෙලාවේ. ඊට පස්සේ අපි හැමම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගියා වොෂ් එකක් දාගෙන. පේනවානේ මම ඔයාලට ඉස්සරහට පෙන්නන අපි තුන්දෙනාගේම මූණ හොඳටම ඉදිමිලා තියෙන. මගේ මූණ ගන්නම දෙයක් නෑ. හොඳටම ඉදිමිලා මේ වෙලාව වෙද්දිත්.
මේ තාර කියන්නේ එයාගේ රෑෂ් එකක් ඇවිල්ලා එයාට ඇලර්ජි එකක් කියලා මොකද ඔෆේ කියපු හින්දා මගෙත් මේ ඇස් දෙකෙන් ඔයාලට පේනවා ඇති මූණ හොඳටම ඉදිමිලා තියෙන්නේ. මේ තියෙන්නේ පූල් එක. මම පූල් බැස්සෙත් නෑ. ඔයාලා හිතනවා ඇති මම මොනවද ඇත්තටම කරේ කියලා. මාත් ඒක හිතනවා. මොකද පූල් බැස්සෙත් නැහැ. මං රෑ හැරගෙන හිටියෙත් නෑ. මොකද මේ මාරම ටයර්ඩ් එකක් තිබ්බේ. හැබැයි අර දෙන්න ඒ දේවල් දෙකම කරා. ඒගොල්ලෝ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන එනකම් මම පොඩ්ඩක් ඇවිදලා බැලුවා හොටෙල් එකේ ලස්සන. ඊට කලින් දවසේ මට ලොකුවට රෙකෝඩ් කරන්න උන් නෑනේ. එතකොට මේ සෙකන්ඩ් ඩේ එකේ අපි ආයෙත් ගෙදර එන දවස. ඉතින් ඒක නිසා මේ බ්‍රෙක්ෆාස්ට් එකට ගියපු ටයිම් එකේ මම ආයෙත් ඔයාලට බලන්න නිසා වීඩියෝස් ක්ලිප්ස් ටිකක් ගත්තා. මෙතන තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරන්නේ කළා. එතකොට මේ ඉන්නේ අපි තුන්දෙනා. කියුට් නේද? 안녕하세요. අපි ආ ඔය දැනට වීඩියෝ ගන්න කොහොමද? මම වීඩියෝ නට ඔය දෙන්න අපි නම් හොඳ ජොලියක් ගත්තා නේද? ඔව් හැබැයි තුන අය දැන් අපි එකක් කරනවා. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි නිව් එකට ෆොටෝස් වගේක් ගත්තා. ලුංගි ඇඳලා තුන්දෙනාම එක වගේ. ඒවා මම vlog එකට එකතු කරේ නෑ. මම vlog එකේ අන්තිමට ඒ ෆොටෝස් දාන්නම්. ඔයාලත් බලන්න. එහෙම ලොකුවට නෙවෙයි. හැබැයි ෆොටෝස් ටිකක් ගත්තා නිව් එකට නිසා. ඊට පස්සේ අපි එතනින් එක්සිට් වෙලා දැන් මේ යන්න හදන්නේ කිසි කැෆේ එකට. මම ගොඩක් කාලේ ඉඳලා ආසාවෙ හිටියේ එතනට යන්න. හැබැයි ගෝල් යන්නත් බැරි වෙච්ච නිසා මට ඒ කැෆේ එකට යන්න පුළුවන් කමක් තිබෙත් නෑ. මේ තියෙන්නේ කැෆේ කිසි. So මෙතන කස්ටමර් සර්විස් එක ගැන කිව්වොත් නම් highly recommended. ගොඩාක් හොඳ කස්ටමර් සර්විස් එකක් අපිට හම්බුණා. එතන කොෆි එකත් ඇත්තටම රසයි. මම ඔයාලට ඉස්සරහට පෙන්නනම් මගේ කොෆි එක. ඒක හරිම cute and මෙතන vibe එක, එතකොට ඒගොල්ලන්ගේ customer service එක හැමදේම ගොඩක් හොඳයි. ඒගොල්ලෝ අපිට ගොඩක් support කරා හැම දෙයකටම.
ගොඩක් හොඳයි. highly recommended cafe කිසි. එතකොට මේ තියෙන්නේ අපේ චාමි ඕඩර් කරපු එයාගේ කොෆි එක. එයාට පොඩ්ඩක් අර කූල් බොන්න බැහැ කියලා කියපු නිසා එයා හොට් එකක් ගත්තේ, හොට් බෙවරේජ් එකක්. මේ තියෙන්නේ අපි දෙන්නගේ කොෆීස් දෙක. ඔයාලට පේනවා ඇති ඒකේ ලස්සන ටෙඩි බෙයා කෙනෙක් ඉන්නවා. හරිම කියුට් කොෆි එකක් තමයි හම්බුනේ. ඊට පස්සේ අපි තුන්දෙනා මෙතන පොඩි චැට් එකක් දාගෙන කොෆීස් ටික බොන්න පටන් ගත්තා. සෝ ඊට පස්සේ අපි කැෆේ කිසියකට බායි කියලා හයිවේ බස් එකක් ගන්නවා. බස් එකේ අපි තුන්දෙනාම එකක එන්න හිටියේ. හැබැයි අපිට තුන්දෙනාටම එකට එන්න එක ළඟ එන්නවත් අඩුම දෙන්නෙක්ට ඉඳ ගන්න පුළුවන් විදියවත් සීට්ස් තිබ්බේ නැහැ. ගොඩක් හැක් වෙලා තිබ්බේ. ඊට පස්සේ තාරටයි මටයි මාකුඹරට එන්න පුළුවන්කම තිබ්බා. හැබැයි චාමිට එන්න පුළුවන් වුණ නැහැ. ඒකත් එක්ක අපි තුන්දෙනාට එතනින් වෙන්න වුණා. මොකද චාමි කඩවතට කෙලින්ම ගියා. අපි දෙන්න මාකුඹරට ඇවිල්ලා තමයි අපි දෙන්නට ළඟම කඩවත ගිහිල්ලා අපිට ආයෙන එක කොහොමවත් තේරුමක් නැහැ. හැබැයි චාමිව තනියම යවන්න බැරි නිසා තමයි අපි දෙන්න යන්නේ ගියේ. ඒ වුණාට මේ ඉඩ තිබ්බේ නැති රීසන් එකත් එක්ක මේ තියෙන්නේ චාමි ගියපු බස් එක. ඊට පස්සේ අපි මෙතනින් බස් එකක් අරගත්තා. අරගෙන තාරයි මමයි එකට ආවා. චාමි වෙනම ගියා. ඔයාලට පේනවද බලන්න වතුර යනවා බස් එකේ. බස් එක හොඳටම කැඩිලා. ඉතින් අපිට ගියා බස් එකෙන් බහැලා වෙන බස් එකකට මූව් වෙන්න කියලා. ඊට පස්සේ අපි තව බස් එකකට මූව් වුණා. මේ තියෙන්නේ බස් එක. මට ඒ බස් එකට යන්න යද්දී ෆොරින කෙනෙක් සපෝට් කරා මගේ බෑග් එක ගන්න. එයාවත් මතක් කරන්න ඕනි. අපි හිතුවට වඩා ඉක්මනට අපිට මාකුඹරට එන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි මාකුඹරෙන් එක්සිට් වෙලා අපි එතන ඉඳලා ආයෙත් පික්මි එකක් දාගෙන අපි දෙන්නම එකම රූට් එකේ යන්න පුළුවන්. ඒ කියන්නේ තාරට මාවත් දාගෙන යන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි මේ හදන්නේ දෙන්නම එක පික්මි එකක් දාගෙන ඒකේ යන්න. එහෙනම් අපිත් එක්ක යමු ගෙදර ඔයාලත්. ඊට පස්සේ නම් තාර කොහෙට හරි මෙතනින් ගියා. පොඩ්ඩක් මං එයා එනකම් මෙතනලා ඉඳගෙන හිටියා. පොඩි වෙලාවක් ඉන්න උනා පික්මි එක දාලා. පික්මි එක එනකම් මම මෙතනලා ඉඳගෙන ඉන්නවා මේ තනියම තාර එනකම්. ඊට පස්සේ අපේ පික්මි එක ආවා. මට අර්ජන්ට්ම දේ තිබ්බේ මගේ දැන් මං කියවනේ නිව්ය දවසකට කලින් කියලා මගේ නිව් එකට ඔෆිස් එකට අඳින්න තිබ්බ සාරි එකේ ජැකට් එක ගන්න විදියක් නැතුව තමයි මේ වෙලාවේ මේ ඉන්නේ. හොඳටම පරක් වෙලා තියෙන්නේ. මොකද ආන්ටිටත් යන්න ඕනි කිව්වා ජැකට් එක මහපු. හැබැයි යාට යන්න විදියකුත් නැහැ මම ඒක ගන්න යනකම්. ඉතින් ඒකත් අරගෙන අපි ෆුඩ් සිටි එකට ආවා. නිව් එකට බඩු වගේක් ගන්න තිබ්බා. තාරටත් තිබ්බා මටත් තිබ්බා. ඒක නිසා අපි මෙතනින් බඩුත් අරගෙන ඉක්මනට ගෙදර යන්න තමයි දැන් හදන්නේ. මම හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. අපි ඊළඟ vlog එකකින් ඉක්මනට හම්බෙමු. See you soon.